හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න අපි අලුත් channel එකේ පළවෙනි වීඩියෝ එක අරන් එනවා. පළවෙනි වීඩියෝ එකෙන්ම තියෙන්නේ ගේම් එක, ඒ කියන්නේ මොඩ් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය තමයි අද කියන්න යන්නේ. ඉස්සෙල්ලාම යන්න ඕන ඩවුන්ලෝඩ් මම ලින්ක් එක දාලා තියෙන එක ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට ගිහිල්ලා මෙතනට මේක එක්ස්ට්‍රාක්ට් කරගන්න ඕනේ. එක්ස්ට්‍රාක්ට් here කියන එක දෙන්න ඕනේ. පාස්වර්ඩ් එක මේ ගහගන්න ඕනේ. පාස්වර්ඩ් එක කැපිටල් නිව් අප්ඩේට් කියලා තිබ්බ පාස්වර්ඩ් එක. එන්නේ මේ විදිහට පාස්වර්ඩ් එක ගහගමු. හරි. ඊට පස්සේ ඔන්න ඔය විදිහට එක්ස්ට්‍රාක්ට් වෙනවා. අපිට පේනවා එක්ස්ට්‍රාක්ට් වෙනවා. සියයට 100යි. හරි. දැන් ඊට පස්සේ උඩ ෆයිල් එකක් හැදිලා තියෙනවා. ඒ නමින් ලස්සනට හැදිලා තියෙන ෆයිල් එක. ඒකට ගියාම උඩ තියෙන APK එක ඒකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. එතන ඉන්ස්ටෝල් දෙන්න APK එක. APK ගන්න ඉතින් ඉන්ස්ටෝල් වෙනවා. හරි. settings යන්න එක. settings ගිහිල්ලා ඔතන allow දෙන්න එක. අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැහැ ඒක. ඔතන මෙහෙම එකක් ඒක ගොඩක් ෆෝන් වල එන්නේ සමහරක් ෆෝන් වල එනවා. ඔතන ටික් එක දාලා ඕකේ දෙන්න. ගොඩක් ෆෝන් වල ඒක එන්නේ නැහැ හැබැයි. ඊට පස්සේ ඉන්ස්ටෝල් දෙන්න. හරි ඉන්ස්ටෝල් වෙනවා. ඔතන more details ගිහිල්ලා install anyway දෙන්න. ඉන්ස්ටෝල් වෙනවා. මේකට ඉසෙඩ්ඩාච ඇප් එක ගන්න ඕනේ. ඉසෙඩ්ඩාචර් හරි රාන් හරි. ඔතන ඕපන් දෙන්න. ඕපන් දුන්නාම ගේම් එකට යනවා. එතන දැන් මෙතන තියෙන මැප් ටික ඔක්කොම ඩවුන්ලෝඩ් වෙනවා. තියෙන මැප් ටික තමයි ඔතන ඩවුන්ලෝඩ් වෙන්නේ. මම ඩවුන්ලෝඩ් වෙලාව නම් කොච්චර වෙලාද දන්නේ නැහැ. මම ඩවුන්ලෝඩ් වුණාට පස්සේ එන්න. හරි. ඔන්න එහෙනම් ඩවුන්ලෝඩ් වෙන ගමන් තියෙන අන්තිම චුට්ට තියෙන්නේ. තා පොඩ්ඩයි ඩවුන්ලෝඩ් වෙන තියෙන්නේ. පොඩි ගාන. හරි. හරි. ඔන්න ඔය විදිහට ඊට පස්සේ මැප් ටික ඔන්න ඔහොම ඩවුන්ලෝඩ් වෙන එක දිගට ඩවුන්ලෝඩ් වෙනවා. මැප් ටික සටපට ගාලා ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔය ටික ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ගේම් එක ලෝඩ් වෙනවා. මෙන්න ඒක ඩවුන්ලෝඩ් ඔන්න ඔය විදිහට ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා සුදු පාට ස්ක්‍රීන් එකක් ඔතන මේ දැන් එනේ මොකක් හරි ඔතනින් allow දෙන්න. ඒක ප්‍රශ්නයයි. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. ඔන්න ඔහම සුදු පාට ස්ක්‍රීන් එකකට නම් ඔතනින් දැන් අයින් වෙන්න ඕනේ. OBB එක දානකන් සුදු පාට ස්ක්‍රීන් එකක් තමයි වැටෙන්නේ. ආයි සෙටාචර් ඇප් එකට ගිහිල්ලා එතනින් ආයි ඩවුන්ලෝඩ්ස් ගිහිල්ලා අර ෆයිල් එකේ තියෙන OBP ෆයිල් කියලා එකක්. මෙන්න තියෙනවා මේන් OBP එක. ඒක කොපි කරලා device storage android OBP ගියා. බස් සිමුලේටර් මේකට කොපි කරා. කොපි නේ පේස්ට් කරා. ඊට පස්සේ මේ කෑලි මේ දෙක අයින් කරා. ඊට පස්සේ ආයි අලුතෙන් ගේම් එකට යන්න තියෙනවා. දැන් ඔක්කොම වැඩ ඉවරයි. දැන් unlimited money. අපි ටෙස්ට් රන් එක ගිහලා බලමු. ඔන්න ඔය විදිහට ගේම් එක ලෝඩ් වුණා. අපි බස් එක අරන් බලමු. අන්තිම බස් එක අරන් බලමු. අන්තිම බස් එක අරන් බලමු. මේක ෆ්‍රී හම්බෙන ඕන බස් එක ෆ්‍රී. බයි කරා
මනුස්සයෙකුත් ගමු. එන්න බස් එක තියෙන බයිකරව බස් එක. මම ඊළඟ වීඩියෝ එක ගේන්නම් බොඩි කිට් එහෙම දාන විදිය. ගේම් එකට බොඩි කිට් දාන විදිය ගේන්නම් ඊළඟ වීඩියෝ එකේ. හරි ඔන්න ඔය විදිහට අපි මැප් එකකුත් ගිහිල්ලා බලමු. පොඩි වටයක්. මේ මගේ කලින් channel එක නැති වුණා කොල්ලනේ. ඉතින් ඒක හැක් කරලා කලින් channel එක කෙලවුණා. මේක පුළුවන් තරම් share පාරක් දාලා sub එකක් දෙන්න. මේකත් ආයි තිබ්බ තත්ත්වයට හදා ගන්න ඕනේ. මම ආයි ගේම් එක ගහන්නේ නැහැ කියලා හිතන් හිටියේ. කට්ටිය කිව්වා ගහන්න සබ් එක දෙන්නම් කියලා. ඒකයි ගහන්නේ නැත්තම් මම ආයි ගහන්න හිතන් හිටියේ නෑ. ඔන්න ඔය විදිහට වටයක් පදිමු බා. මම මේක ඇත්තටම ආයි ගහන්න හිටියේ නෑ. කට්ටිය කිව්වා ගහන්න කියලා. ඒකයි ගහන්නේ. නැත්තම් මගේ channel මේ මොනවද WhatsApp group උත් වෙන කාට හරි දෙන්න කියලා හිතන් හිටියේ. කමන්නේ ආයි ගහනවා. ආයි වැඩේ කරනවා මම. මේවට පොඩ්ඩක් උගුර අවුලක් ගිහිල්ලා තින්නේ. කටහඬ අවුල් ඇති. ඔය ගණන් ගන්න එපා. කොහොම හරි සබ් 50 ගහන්න ඕනේ live දාන්න. පළවෙනි live එක සුපිරියට ගෙනවා. මුළු ෆෝන් එකම රීසෙට් වුණා. හරි. අන්න ඔය විදිහට අපි පස්සේ පැද්දා. එහෙනම් අපි ගිහින් එන්නම් කට්ටියට ජය වේවා. බයි බයි. එහෙනම් කොල්ලෝ අපි ගියා.